විශ්‍රාම වැටුප් තොරතුරු පද්ධතියෙහි PSPF විෂය කටයුතු සිදු කිරීම සඳහා යූසර්නේම් සහ පාස්වර්ඩ් සාදා ගැනීමට මුලින්ම ඔබ Google වෙත ගොස් pensions.gov.lk ලෙස සඳහන් කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව වෙත ඇතුළත් විය යුතුයි. එහි දිස්වන මෙම රවුම් 6න් සබ්ජෙක්ට් ඔෆිසර් යන රවුම ක්ලික් කරන්න. ඉන්පසු PSPF විෂය සඳහන් මෙහි 3 වන ටයිල් එක ක්ලික් කරන්න. ඉන්පසු sign in හි ඔබට ඇතුළත් කිරීමට යූසර්නේම් සහ පාස්වර්ඩ් නොමැති නිසා ඒ අසල ඇති register now ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබගේ ආයතන නාමය තෝරා ගත යුතුයි. ඉන්පසු register here ක්ලික් කරන්න. ඉන්පසු දිස්වන මෙම අයදුම් පත්‍රය මාර්ගගතව පිරවීම සිදු කර යුතුයි. එහිදී එය හොඳින් කියවා විෂය නිලධාරියාගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර එහි අවසානයේ පෙන්වන choose ෆයිල් ලෙස දැක්වෙන මෙම කොටසට ආයතන ලිපි ශීර්ෂයක සඳහන් කර මෙම ලිපිය සකස් කර ඒ සඳහා විෂය නිලධාරියාගේ රාජකාරී හෝ ජාතික හැඳුනුම් පතෙහි සහතික කළ පිටපතක්ද අමුණා බැංකු ගිණුම් විස්තරද ඇතුළත් කර අප්ලෝඩ් කළ යුතුයි. ඉන්පසු එම අයදුම් පත්‍රය සබ්මිට් කිරීම සිදු කළ ගත යුතුයි. ඉන්පසු හැකි ඉක්මනින් ඔබ වෙත වෙරිෆිකේෂන් කෝඩ් එක ලැබෙනවා ඇති.